එයාගේ තුලම අයිඩෙන්ටිෆයි කරගත්තේ නැති ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. but sadly ඔයා තාම ඒක ගැන දන්නේ නැහැ. ඒ නිසා ඔයා හරිම average life එකක හිර වෙලා ඉන්නවා. but I just cannot let you do that. ඒ නිසා මේ වීඩියෝ එකෙන් අපි powerful rules 4ක් ගැන කතා කරමු. මම පොරොන්දු වෙනවා මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට ඔයාවම glow up කරගන්න, level up කරගන්න වගේම ආපහු අර average girl trap එකට නොවෙටි ඉන්න පුළුවන් කියලා. Okay, මේ වීඩියෝ එකට මම ගෑනු ළමයි දෙන්නෙක්ව උදාහරණයට ගන්නවා. එක්කෙනෙක්ගේ නම මනීෂා. එයාට මේ ලෝකේ තියෙන හැම social media app එකකම account එකක් තියෙනවා. ඉතින් දවස් 30ෙම phone එක එයාගේ අතේ එයා මොන වැඩක් කළත් හරිම ලේසියෙන් distract කරන්න පුළුවන්. ඉතින් මනීෂා හරියට content consume කරනවා. ඉතින් හරියට gossip videos බලනවා, ඒවට comment කරනවා, ඒ වගේම ඒවා අනිත් අයත් එක්ක share කරගන්නවා. මේ හැම දෙයකටම පස්සේ මනීෂාට කිසිම energy එකක් නැහැ. එයා වෙනුවෙන් දෙයක් කරගන්න. නරකම දේ තමයි එයාට ඒ ගැන ගානක්වත් නැහැ. අනිත් පැත්තෙන් අපිට ඉනවා සමාධි. එයා දන්නවා එයාගේ ටයිම් එක එනර්ජි එක වැය කරන්න ඕනි මොනවටද කියලා. එයා ගාවත් ඔය කියන social media apps තියෙනවා තමයි. හැබැයි ඒව ඇතුළේ එයා consume කරන්න ඕනි මොනවද නොකරන්න ඕනි මොනවද කියලා clear idea එකක් යට තියෙනවා. ඒ වගේම එයා consume කරන හොඳ දේවල් ඒව දිහා බලලා විතරක් ඉන්නේ නැතුව ඒව එයාගේ life එකට apply කරගන්නවා. ඉතින් එයා හොඳ අලුත් skills හදාගන්න try කරනවා. එයාගේ fitness එක build කරගන්න try කරනවා. strong mindset එකක් හදාගන්න ඒ වගේම financially independent වෙන්නත් එයා try කරනවා. දැන් ඔයා හිතන්න තව අවුරුදු 10කට පස්සේ better life එකක් achieve කරගන්න පුළුවන් කාටද? මනීෂටද සමාධියටද? මම දන්නවා හැමෝම කියන උත්තරය සමාධිය කියලා. but the question is ඔයා ගෙවන්නේ මනීෂාගේ ලයිෆ්ස්ටයිල් එක. ඉතින් දැන්වත් ඔයාට ඔතනින් එළියට එන්න ඕනි නම් මනීෂාලා මැජොරිටි එකක් ඉන්න මේ ලෝකේ ඔයාට දැන් සමාධි කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඔයාට අලුත් මයින්ඩ්සෙට් එකක්, අලුත් හැබිට්ස් ටිකක් ඕනි. and that is exactly what I'm sharing today. ඔයාට ඔයාගේ average girl trap එකෙන් එළියට එන්න පුළුවන් clear blueprint එකක්. Rule number 1, create an anti-vision. ඔයා දැනටමත් law of attraction follow කරන කෙනෙක් නම් දන්නවා. By the way, මට මේ law of attraction දැන් යන පැත්ත ගැන ලොකු question එකක් තියෙනවා. ඒක පිස්සුවෙන් වගේ follow කරන මිනිස්සුන්ගේ ජීවිත ගැනත් මට පොඩි දුකක් තියෙනවා. Maybe we can talk about it later. Today is not the day. Anyway, ඔයා law of attraction දැනටමත් follow කරන කෙනෙක් නම් දන්නවා අපිට අවශ්‍ය දේ ගැන clear picture එකක් තියෙන එක කොච්චර important ද කියලා. හැබැයි that's not enough. අපිට අවශ්‍ය දේ ගැන අපිට හොඳ ක්ලියර් පික්චර් එකක් තියෙනවා වගේම අපිට අවශ්‍ය නැති දේවල් මොනවද කියලාත් අපිට හොඳ ක්ලියර් අයිඩියා එකක් තියෙන්න ඕනි. ඒක තමයි ඇන්ටි විෂන් කියලා කියන්නේ. මෙහෙම හිතන්න ඔයා දැන් එක්සෑම් එකකට පාඩම් කරන කෙනෙක් නම් ඔයා වැඩ කරන්න ඔයාට අයිලන්ඩ් ෆෙස්ට් වෙන්න ඕනි කියලා හිතාගෙන නෙවෙයි. ඔයාට ඕනි ෆේල් නොවි හොඳ සාමාන්‍ය රැන්ක් එකක් අරගෙන කැම්පස් එකට යන්න. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා මහන්සි වෙලා හරියට වැඩ ටික කරන්නේ ඔයාට ඔය කම්පැනි එකේ CEO වෙන්න ඕනි නිසා නෙවෙයි. ඔයාට දැන් තියෙන ජොබ් එක සෙකියර් කරගෙන හොඳ ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන්න ඕනි නිසා. ඉතින් මේක සයිකොලොජි වලට අනුව ඔප්පු කරලා තියෙන දෙයක්. හිතන්න එක තැනක පේන් එක තියෙනවා අනිත් පැත්තක ප්ලෙෂර් එක තියෙනවා. අපේ මොලේ ප්ලෙෂර් එක හඹාගෙන යනවට වඩා වැඩි වේගයකින් පේන් එක අවොයිඩ් කරනවා. ඒ කියන්නේ fear of failure කියන එක අපිට ලොකු පුෂ් එකක් දෙනවා. අපිට අවශ්‍ය තැනට යන්න අපේ ideal dream එක අපිව පුෂ් කරනවට වඩා. දැන් මේකෙන් කියන්නේ ඔයා ඔයාගේ dream life එක ගැන හිතන එක තරම ලොකු effort එකක් දීලා ඔයා ඔයාගේ anti vision එක ගැන හිතන්න ඕනි කියලා නෙවෙයි. නෑ. ඔයා ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක ගැන වැඩිපුර හිතන්න ඕනි. හැබැයි ඔයාට ඔයාගේ ඇන්ටි විෂන් එක ගැනත් හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනි. මම මගේ ඇන්ටි විෂන් එක ගැන කියනවා නම් මුදල් අතින් කාමතවත් ඩිපෙන්ඩ් වෙන්න මං කැමති නෑ. ඒ වගේම කවුරුත් මාව අන්ඩර් රෙස්පෙක්ට් කරනවට, අන්ඩර් වැලියු කරනවට මං කැමති නෑ. ඒ වගේම මං කැමති නෑ මට පුළුවන්කම දීති මට හැකියාව තියෙද්දි ලෝකය දකින්න නැතුව travel කරන්න නැතුව ඔහේ එක තැනකට වෙලා ඉන්න. ඉතින් මේ ඇන්ටි විෂන් එක ජීවිතේ සමහර අසීරු තැන්වලදී අපිට ගොඩක් උදව් වෙනවා. සමහර වෙලාවට ඩ්‍රීම් ලයිෆ් එක ගැන ඩ්‍රීම් කර ඉන්නවට වඩා මම මේ දේවල් කළේ නැත්තම් මගේ ඩ්‍රීම් ලයිෆ් එකට මට යන්න බැරි වෙයි කියන fear of failure ජීවිතේ සමහර අසීරු තැන්වලදී අපිව ටිකක් වැඩිපුර පුෂ් කරනවා. Okay, activity number 1. ඔයා ඔයාගේ ලයිෆ් එකේ absolutely no කියලා කියන්න පුළුවන් දේවල් තුනක් දැන් ලිස්ට් ඩවුන් කරගන්න ඕනි. Okay, rule number 2. Stop being afraid of cringe. ඔයා ඔයාගේ comfortable zone එකෙන් එළියට ගිහිල්ලා අලුත් දෙයක් try out කරන්න හදන හැම වෙලාවකම ඔයාට අයියෝ මේක හරි cringe හරිම awkward කියලා හිතෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඒක සිතුවිල්ලක් නිසා අපි කරන්න හදන දේවල් නැවැත්තොත් ඒක ගොඩක් ලොකු අපරාධයක්. උදාහරණයක් විදිහට මම මාව මරගන්නම්කෝ.
මේ YouTube channel එක පටන් අරන් මුල් දවස්වල එළියට ගිහිල්ලා මොකක් හරි වීඩියෝ එකක් ගන්න හදද්දි මට පුදුම uncomfortable ගතියක් තමයි දැනුනේ. මට කොච්චර uncomfortable ද කියලා කියනවා නම් මගේ channel එක ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. අඩුමතරමේ මගේ අම්මවත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මට මේක නොකියම ඉන්න බැරි යාළුවෝ දෙතුන් දෙනෙක් හිටියා. මොකද ඒගොල්ලෝ මාත් එක්ක මෙහෙ ඉන්න නිසා මම වීඩියෝ කරනවා කියලා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ උනත් අයියෝ මේ වීඩියෝ එක ඒගොල්ලෝ බලද්දි මට හරිම cringe මට හරිම ලැජ්ජයි කියන feeling එක මට තිබ්බා. හැබැයි ඇත්තම කතාව ඒගොල්ලෝ එහෙම නැහැ. ඒගොල්ලෝ වචනකින් හරි උදව්වක් කරන්න තමයි බලන්නේ. හැබැයි මගේ හිතේ තිබුණේ මට හරිම ලැජ්ජයි මං හරිම cringe කියලා. හැබැයි මේ සිතුවිල්ලට මම්මාව පාලනය කරන්න දුන්න නම් අද වෙද්දි මේ වීඩියෝස් ඕගොල්ලන්ට බලන්න වෙන්නේ නැහැ. ඔයා අද අලුත් දෙයක් පටන් ගනිද්දී ඔයා හරිම cringe හරිම uncomfortable කියන feeling එක ඔයාට දැනෙයි. හැබැයි ඒක දැනෙන්නේ ඔයා ඒ goal එකේ යම්කිසි දෙයක් achieve කරගන්නකම් විතරයි. ඊට පස්සේ හැමෝම ඔයාගෙන් අහයි ඔයා කොහොමද ඕක කරේ කියලා. ඒ නිසා girls please මතක තියාගන්න ඔයා අලුත් දෙයක් පටන් ගන්නවා නම් cringy කියන feeling එක ඔයා පස්සෙන් එනවා. ඒක නැති වෙන්නේ ඔයා යම්කිසි දෙයක් achieve කරොත් විතරයි. ඒ නිසා ඒ feeling එකට ඔයාව පස්සට අදින්න ඉඩ තියන්න එපා. So activity number 2 ඔයාට පුළුවන් ඔයාගේ පොතේ දැන් note එකක් දාගන්න cringy awkward කියන feeling එක නිසා ඔයා ඔයාගේ ජීවිතේ නවත්තලා තියෙන වැඩ කටයුතු මොනවද කියලා. ඒ ටික identify කරගෙන අදම ඒ වෙනුවෙන් වැඩක් කරන්න පටන් ගන්න. ඔයා මොකක් හරි අලුතින් වැඩක් පටන් ගන්න හදද්දී cringe කියන feeling එක ඔයාට දැනෙනවා නම් ඒ කියන්නේ ඔයා පටන් ගන්න හදන්නේ ඔයාගේ life එකේ හොඳ constructive වැඩක්. ඒ නිසා keep doing it. Rule number 3 let haters hate. ඔයාලා අපි හැමෝම මේ වෙද්දි ගොඩාක් ආදරය කරන චරිතයක් තමයි ශනුත්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. හැබැයි ඔයගොල්ලන්ට මතක නම් මීට අවුරුදු 10කට විතර කලින් එක්තරා channel එකකින් කරපු ඉන්ටර්විව් එකක් නිසා ශනුත්‍රිට ලොකු හේට් එකක් මුළු සොසයිටි එකකින්ම ආවා. එතනින් නතර වෙන්නේ නැතුව ඊට පස්සේ ශනුත්‍රි අඳින පළඳින විදිහට සෑහෙන්න මිනිස්සු කතා කියන්න ගත්තා. හැබැයි ඒක දෙයකටවත් බැරි වුණා එයා යන ගමන නවත්තන්න. මිනිස්සු කොච්චර හේට් කරත් එයා එයාගේ ජොබ් එකේ එයාට පුළුවන් උපරිම දේවල් කරා. එයාගේ acting, singing, presenting, dancing මේ හැමදේම. දැන් බලන්න අද වෙනකොට ශනුත්‍රි කොතනද ඉන්නේ? අද වෙනකොට ශනුත්‍රි එයා දක්ෂ හැම අංශකින්ම සෑහෙන ඉස්සරහට ගිහිලා සම්මාන පවා දිනාගත්තු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි එයා දැන් ලංකාවේ youth එකේ එක icon එකක්. දැන් එයාගේ fashion sense එකට කවුරුත් hina වෙන්නේ බනින්නේ hate කරන්නේ යන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ගොඩක් අය එයාව follow කරනවා. ඉතින් මං හිතනවා මීට වඩා හොඳ උදාහරණයක් මේකට තවත් අවශ්‍ය නැහැ. මිනිස්සු හිතන පතන විදිය සෑහෙන්න වෙනස්. අපිට හැමෝවම සතුටු කරන්න යන්න බෑ. උදාහරණයක් විදියට මේ channel එකේ වුණත් මම ඔයගොල්ලන්ට මොන හරි හොඳ දෙයක් දෙන්න try කරනකොට ඒකේ වැරදි අඩුපාඩු හොයන කවුරු හරි ඉන්න පුළුවන්. හැබැයි අපි ඉඩ දුන්නොත් ඒකට අපේ ගමන වළක්වන්න කවුද දිනන්නේ? එයාලද අපිද? ඔයාගේ ජීවිතේ දැන් ඔයා මොකක් හරි දෙයක් build කරගන්න try කරනවා නම් ඔයාගේ career එක, finance, ඔයාගේ fitness මේ ඕනිම දෙයක් මතක තියාගන්න හැම මිනිස්සයාමට අප්පුඩි ගහලා සුබ පතන්නේ නැහැ. සමහර විට මිනිස්සෙක්ට ඔයා කිව්වොත් ඔයා ඩයට් එකක් කරනවා කියලා එයා ඔයාගෙන් අනිත් අතට හයි මොන ඩයට් දන්නේ කොච්චර ඩයට් කළත් ඔයා තාම ඒ ගානමනේ කියලා. ඉතින් එයාලා දන්න දේ එයාලා දන්නේ හේට් කරන්න අපි ඒක අපේ ඇඟට බාර ගන්න නරකයි. ඒ නිසා activity number 3 මිනිස්සු හේට් කරයි කියන බය නිසා ඔයා ඔයාව නවත්තගෙන ඉන්න දේවල් මොනවද කියලා list down කරගන්න. Rule number 4 financial independent. මම හිතන්නේ අපි මේක නම් වැඩි දුර කතා කරන්න අවශ්‍යත් නැහැ. මොකද අපි හැමෝම දන්නවා ඕනම මිනිහෙක් financially independent වෙන එක කොච්චර වටිනවද කියලා. Girls please ඔයාලා මතක තියාගන්න if you do not have your own money you do not have freedom. මේ වෙද්දි මම YouTube එකේ සෑහෙන වීඩියෝස් දැක්ලා තියෙනවා. පොඩි වයසින් විවාහ වෙලා මං හස්බන්ඩ් එක්ක ගෙවන ජීවිතය අවුරුදු 18න් මෙරි කළත් මං හරි සතුටින් අරකද මේකද කී තියෙන වීඩියෝස්. I mean මම ඒ ළමයින්ට බනින්නේ නැහැ. ජීවිත වෙන හැමදේම අපිට පාලනය කරන්න බෑ. ඉතින් ජීවිතේ වෙච්ච මොකක් හරි සිදුවීමක් නිසා ඒ ළමයි ඉක්මනට මැරි කරලා තියෙනවා. හැබැයි ඒවා ඉගෙන ගන්න වයසක ඉන්න ඔයාලා දකිනවා නම් ඒකට රැවටෙන්න එපා. at least ඒ content හදන ළමයා දවසක ඒ content එකෙන් හොඳ ගාණක් හම්බ කරගනි. හැබැයි ඔයා අනේ මේක තමයි මාතාස ජීවිතය කියලා ඒ වලට පැන්නොත් එහෙම ඔයාට මොකද වෙන්නේ? ඒ content වලින් පෙන්වන ජීවිතයට වඩා ලොකු ජීවිතයක් මේ ලෝකේ තියෙනවා. අන්න ඒ
ලෝකෙ දිනා ගන්න ඔයගොල්ලෝ try කරන්න. ඔයා දැනටමත් job එකක් කරන කෙනෙක් නම් ඔයා ගොඩාක් ආසාවෙන් ඔයාගේ job එක කරන්න. දැන් කරන job එකට කැමති නැත්නම් ඔයා කැමති විදිහේ job එකක් හොයාගන්න. ඉතින් ගෑනු ළමයෙක් විදියට මතක තියාගන්න ඔයාට මේ සමාජය තුළ voice එකක් ඕන නම් ඔයා financially independent වෙන්න ඕනි. Activity number 4 ඔයාගේ ජීවිතේ ඔයා කැමති lifestyle එක ගත කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය සාමාන්‍ය මාසෙකට කීයද? ඒ ප්‍රමාණය ඔයා දැන් හම්බ කරනවාද? ඒ ප්‍රමාණය ඔයා තාම හම්බ කරන්නේ නැත්නම් ඒ ප්‍රමාණය හම්බ කරගන්න තව ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද? මේ දේවල් note down කරගන්න. අද අපි මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් දවස් 3-4ක් ප්‍රැක්ටිස් කරා කියලා ඔයාගේ ජීවිතේ miracles බලාපොරොත්තු වෙන්න එපා. miracle එකක් සිද්ධ වෙන්නේ මේ mindset එකේ ඔයා consistent වුණොත්. මොකද මේ ලෝකේ average මිනිස්සු ගාව නැත්තේ මේ growth mindset එක. ඉතින් ඔයාගේ ජීවිතේ උදා වෙන හැම දවසකම ඔයාට පුළුවන් නම් මේ growth mindset එකේ ඉන්න. අපි අද මේ කතා කරපු දේවල් ඔයාගේ life එකේ practice කරන්න. ඔයා මේ ලෝකේ 90%කටත් වඩා ඉන්න average මිනිස්සුන්ගේ step එකක් එළියට ගියපු එක්කෙනෙක්. ඉතින් ඔයාට මට අපි හැමෝටම මේ growth mindset එකේ ඉස්සරහට යන උදව්වක් විදිහට තමයි මම මේ channel එක කරන්නේ. ඒ නිසා channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි හැමෝටම පුළුවන් එකට grow වෙන්න. ඒත් එක්කම ඔයාට තාම උදේ නැගිටින කම්මැලි නම් ඔයා දැන් මේ screen එකේ පේන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනි. මොකද මම මේ වීඩියෝ එකේ share කරගන්නවා හැමදාම 7:00 වෙනකන් කම්මැලි කමරට නිදාගත්ත මම කොහොමද දැන් උදේ 5:00ට නැගිටින්නේ කියලා. හරි. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් හම්බ වෙමු. bye.